අපිට ඊමේල් පාස්වර්ඩ් දාලා ඇප් එකට ලොග් වෙන්න පුළුවන්. මෙතන items section එක. මෙතන අලුත් මේ shortcut to new item වලින් අලුත් item එකක් හදාගන්න පුළුවන්. මෙතන තියෙනවා menu item, resale item, ingredient, ඒ වගේ item type තුනක්. ingredient කියන්නේ menu item. උදාහරණයක් විදිහට කොත්තු නම් කොත්තු වලට අවශ්‍ය ingredient. එතකොට කොත්තු notice issue වෙද්දී ingredients ඊට අදාළව අඩු වෙනවා. එහෙම add කරාම ingredients මෙතන ඒ ingredients add වෙනවා. ingredients add කරාම මේ විදිහට add වෙනවා. අපිට ingredients අදාළ menu items වලට ingredients add කරගන්න පුළුවන්. මේ විදිහට මෙතන edit ගිහිල්ලා menu item එකේ edit ගිහිල්ලා ingredients add කරගන්න පුළුවන්. මෙතන තියෙනවා post section එක. post section එකේ multiple bills tables handle කරන්න පුළුවන්. මෙතන items අපිට මේ විදිහට add කරන්න පුළුවන්. ඒකට අදාළව KOT print කරගන්න පුළුවන්. menu items වලට KOT තියෙනවා. ඊට පස්සේ මෙතන අපි තව එකක් add කරමු. මේ විදිහට add කරාම ඊට අදාළව KOT print කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් payment එක ගෙවලා bill එක close කරන්න පුළුවන්. මෙතන settings වල අපිට තියෙනවා settings වල අපිට මෙතන shop එකේ name එක telephone numbers address දාලා අපිට bill එකට අවශ්‍ය details මෙතනදී set up කරගන්න පුළුවන්. මෙතන service charge tax ඒවා දාගන්න පුළුවන්. මේ section එකෙන් bookings තියෙනවා නම් bookings අපිට දාන්න පුළුවන් rooms එහෙම තියෙනවා නම් rooms management මේ යට section එකෙන් දාන්න පුළුවන්. මේ booking section එක වුමනා වෙනවා සමහර වෙලාවට tables එකෙන් book කරලා එනවනේ. මෙතන reports තියෙනවා. මෙතන ඉස්සෙල්ලාම bill කියන report එක bills වලින් මෙතන ඒ date range එකට අදාළව bills ටික ඊට පස්සේ මෙතන payment summary එකක් ඒව ටික බලා ගන්න පුළුවන්. මෙතන sales items ඊට පස්සේ මේ reports වලට අමතරව ඔයාලට customize reports ඕන ඒවත් අපිට හදලා දෙන්න පුළුවන්. මේ features වලට අමතරව ඔයාලට තව features ඔයාලට අවශ්‍ය නම් ඒ features උත් හදලා දෙන්න පුළුවන්. මෙතන තියෙනවා activity log section එකක්.